හෙලෝ ඉතින් කොහොමද ඉතින් ඔන්න අදත් මම ෂෙයා කරගන්න යන්නේ හරිම බිසි උදේ වරුවක්. ඉතින් ඔන්න උදේම නැගිටලා ඉවර වෙලා මම ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් තමයි ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකටයි ලන්ච් එකටයි රෙඩි කරගන්නේ. ඉතින් මොකද මම බිසි දවස්වලට ඉතින් ලේසියෙන් හදාගන්න පුළුවන් දේවල් තමයි රෙඩි කරගන්නේ නිසා. ඉතින් ඔන්න බත් එකත් කුක් වෙන්න තියලා ඉවර වෙලා අපි තුන්දෙනාගේම තේ ටිකත් හදලා ඉවර වෙලා අද ඉතින් ඔන්න බබාගේ නර්සරි එකට මට තියෙනවා වෝටර්මෙලන් ජූස් එකක් හදන්න. බබාලා 25 දෙනෙකුට විතර. ඉතින් ඔන්න ඒ ටික මම ඊයේ රෑ කපලා ෆ්‍රිජ් එකට දාගත්තා. ඉතින් උදේට තමයි ඔන්න ජූස් එක හදලා රෙඩි කරගන්නේ. ඉතින් ඒ නිසා මම ඉතින් ඔන්න අල හොද්දක් හදලා ඉතින් හල්මැස්සු තෙල් දාලා මැල්ලුමක් තමයි හදාගත්තේ. ඉතින් ඔන්න ඒ ගමම්ම ටක් ගාලා වෝටර්මෙලන් ජූස් එකත් රෙඩි වෙන ගමන් තමයි දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අන්තිමට ඔන්න රෙඩි කරලා පැක් කරගත්තේ. ඉතින් ඒ ගමම්ම බබාගේ හස්බන්ඩ්ගේ ලන්ච් බොක්ස් ටිකත් මම රෙඩි කරගත්තා. ඉතින් අද බබාට සීරියල් තමයි කැව්වේ.